මහර බන්ධනාගාරේ මොකද නාමල් මන්ත්‍රීතුමා මේ වෙලා තියෙන්නේ? බන්ධනාගාරයේ මේ ඇති වුණ දෙවෙනි සිද්ධිය. තමත් කෙටි කාලයක් ඇතුළත විශේෂ බන්ධනාගාර ඇමතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලා ඒක ජයග්‍රහණය කරා කියලා සමරන අවස්ථාවේ තමයි මේ සිද්ධිය වුණේ. පැහැදිලිව මේ රටේ අපේ රටේ බන්ධනාගාර පද්ධතියේ 43000ක් ඉන්නවා සහ අවශ්‍ය මූලික පහසුකම් නැහැ. ඉතින් ආණ්ඩුව මේ පිළිබඳව කඩිනමින් ක්‍රියා කරන්නේ නැතුව බන්ධනාගාරවල සිද්ධියක් ඇති වෙන හැම අවස්ථාවෙම මර්ධනයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක කෙටි කාලයක්. ඉතින් මේ සඳහා දිගු කාලීන විසඳුමක් අවශ්‍යයි. විශේෂයෙන්ම අද වෙනකොට කොමසාරිස්වරයා ඉන්නේ තාම වැඩ බලන්න. ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය මත කොමසාරිස්වරයා අයින් කරා. හරියට කොමසාරිස්වරයෙක්වත් පත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය උදකලා සිදුවීමක් විදිහට දකි, මීගම උදකලා විදිහට දකි. හැබැයි මේ බන්ධනාගාර පද්ධතිය ඇතුලේ දැවැන්ත සමාජ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඕනේ. ඉතින් අද රැඳවියන්ගේ දෙමව්පියෝ නෑදෑයෝ හිතවතුන් තාමත් බයෙන් තමන්ගේ රැඳවියෝ මොන බන්ධනාගාරේ හිටියත් ඔවුන් එළිය ජීවත් වෙනවා. අනිත් පැත්තෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිතත් විශාල අවදානමක සැකලා තියෙනවා. ඉතින් අද ආණ්ඩුව මේ ආකාරයට මේක දිගින් දිගටම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරොත් බන්ධනාගාර නිලධාරීන්ගේ බන්ධනාගාරය ඇතුළේ ඉන්න රැඳවියන්ගේ ජීවිත දැඩි අවදානමකටපත් වෙලා තියෙනවා. අපි ආණ්ඩුවෙන් ඉන්නේ දැන්වත් මේ පිළිබඳව අවධානය යොමු කළා. කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ගය අරගෙන මේ කතපදේ අවම කරන් මේක අවශ්‍යතාව මූලික අවශ්‍යතාවයන් ටික දෙන්න, කැම්ප් බීම ටික දෙන්න, වෛද්‍ය පහසුකම් ටික දෙන්න, වැසිකිලි කැසිකිලි දෙන්න, පානීය ජලය දෙන්න, පිරිසිදුභාවය ආරක්ෂා කරන්න. කටයුතු කරේ නැත්නම් මේ විශාල දැවැන්ත සමාජ විවසනයකට යනවා.